කාලෙකට පස්සේ පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා. අද අපි කතා කරන්න යන්නේ ස්මාර්ට් එම්ප්ලොයිස්ලා. එහෙම නැත්නම් ස්මාර්ට් කියන කට්ටිය කරියර් එකේ කරන ලොකුම මිස්ටේක් එක මොකක්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති ඔයගොල්ලන්ට හම්බෙලා ඇති ටෙක්නිකලි ගොඩාක් ස්මාර්ට් කට්ටිය. එහෙම නැත්නම් ඒගොල්ලෝ වැඩ කරද්දී බොහොම දක්ෂ විදිහට වැඩ කරන ටැලන්ටඩ් එම්ප්ලොයිස්ලා. හැබැයි ඒගොල්ලෝ කරන එක ලොකු මිස්ටේක් එකක් හන්ද ඒගොල්ලන්ට ගොඩක් වෙලාට ඒගොල්ලන් කරියර් growth එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඉදිරියට යන්න තියෙන අවස්ථා නැති වෙනවා. ඉතින් මේක මොකද්ද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ස්මාර්ට් වෙන්න ඒගොල්ලෝ ගොඩක් ටැලන්ටඩ් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා හොඳට. ඒගොල්ලෝ ඕනම ප්‍රශ්නයකට උත්තර දාන්න ස්මාර්ට් කට්ටිය. හැබැයි මේගොල්ලෝ ගොඩක් වෙලාට කරියර් එකේ ස්ටැග්නේට් වෙනවා. එහෙම නැත්නම් එක තැන නැවතිලා හිර වෙලා වගේ දෙයක් තියෙනවා. සමහරට මේ ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් මේකට හේතුව මොකක්ද සහ අපි කොහොමද ඒක ඕවර්කම් කරන්න කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ මේ ගොල්ලෝ හිතනවා මම සෑහෙන දක්ෂයි මම වැඩක් කරනවා සහ මේ වැඩේ මම මහන්සි වෙලා කරනවා ඒකන්ද මට අදාළ අප්‍රීසියේෂන් එක ලැබෙන්න ඕනි කියලා. ඉතින් මේක බොහොම වැරදි මතයක්. ඉතින් අපි හිතනවා නම් කවුරු හරි අපිව හරියට ප්‍රොමෝට් කරන්නේ නැතුව අපිව අයිඩෙන්ටිෆයි කරලා chance එකක් දෙයි කියලා එහෙම තියෙන අවස්ථා හරි අඩුයි. ඉතින් ඒ අතරම ඔයගොල්ලෝ දකින්න ඇති එච්චර ස්මාර්ට් නැති, එච්චර ටැලන්ටඩ් නැති අය නම් ගාන්ට අවශ්‍ය තැන බැලන්ස් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් මේකට අපි කියන්නේ people management එහෙම නැත්නම් people handling skill එක කියලා. ඉතින් මේ ස්මාර්ට් අය ගොඩක් වෙලාවට lacking component එකක් වෙන්නේ මෙන්න මේක people skill එක කියන එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඔයගොල්ලෝ qualified smartness එක ඔයගොල්ලන්ගේ technical පැත්තෙන් තියෙන smartness එක වගේම ඔයගොල්ලන් people handling පැත්තෙනුත් හොඳට smart වෙන්න. ඉතින් මේක එක්තරා විදිහක talent එකක්. ඉතින් Harvard study එකකින් කියනවා 85% of jobs are successful comes with the people skill කියලා. එහෙම ඒක technical skill එකෙන්ම නෙමෙයි කියලා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ දකින්නේ අර ඔයා තරම් ස්මාර්ට් නැති කෙනෙක් වුණත් සමහරවිට ඔයාට වඩා ඉස්සරහට කරියර් යනවා. ඉතින් මම දන්න මමත් එක්ක වැඩ කරපු සහ මම වැඩ කරපු කීප දෙනෙක් ඉන්නවා මේ වගේ. ඉතින් මම ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒගොල්ලන්ට දුන්න උපදෙස තමයි ස්ටැග්නේට් වෙන්න එපා. ඔයගොල්ලෝ එතන හිර වෙලා ඉන්න කාලේ වැඩි හොඳම වෙලාව මෙතනින් ඉස්සරහට යන්න. හැබැයි ඒගොල්ලෝ ඊළඟට අනිත් පැත්තට මට දෙන උත්තරය තමයි අපි කොච්චර try කරනවද අපිට chance එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේකට හේතුව තමයි අන්නර කියපු people skill එක මදිකම. ඉතින් ඒක හන්දා සමහරට මේක උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලන් කැම්පස් එකේ තිබු බැච් টොප් වෙන්න පුළුවන් හොඳ ටැලන්ටඩ් එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොන්ට වඩා ඉස්සරහට ඔයාගේ කරියර් එකේ ඔයා ගිහින් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දකිද්දි ඒකෙම අනිත් පැත්ත තමයි ඔයා එතනට දාලා බලුවොත් බලන්න ඇයි ඔයාට වඩා ටැලන්ට් එකෙන් අඩු එක්කෙනෙකුට වඩා ඉස්සරහට යන්නේ කියලා. ඉතින් මේකේ ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලෝ හොඳට people skill එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ එක තමයි හොඳ networking එකක්. ඉතින් මතක තියාගන්න ඔයා වැඩ කරාට විතරක් මදි ඔයා කරපු වැඩේ පෙන්වන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඉතින් මේකට ගොඩාක් opportunities දැන් වෙදි තියෙනවා ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ඉස්සර වගේ වැඩ කරලා බොස් දකින්නකම් බලා ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේක පෙන්වන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. ඉතින් ඒකෙදි ඕගොල්ලන්ව ඩිමාන්ඩ් කරන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න. උදාහරණයක් විදිහට මීටින්ග්ස් වල කතා කරන්න. ඔයාගේ එක්සිස්ටන්ස් එක ඔයාගේ ප්‍රසන්ස් එක පෙන්වන්න පුරුදු වෙන්න. ඊළඟ තමයි හොඳ නෙට්වර්කින් එකක් හදාගන්න. හොඳට නෙට්වර්ක් කරගන්න. ඒකට ඉතින් ගොඩාක් විදි තියෙන එකක් තමයි කට්ටියත් එක්ක එකතු වෙන්න, කන්ෆරන්ස් වලට යන්න, මීටින්ග්ස් වලට අටෙන්ඩ් කරන්න. ඒ ඔක්කොම කරන්න අකමැති නම් ඔයාලට පුළුවන් ඔන්ලයින් ප්‍රසන්ස් එකෙන් ඒක කරන්න. මොකද දැන් තියෙන තාක්ෂණයත් එක්ක ගොඩක් දේවල් ඔන්ලයින් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් LinkedIn වගේ platform එකක් පාවිච්චි කරන්න. ඒකට professional network එකක්. එහෙම නැත්නම් ඔයාලට articles ලියන්න පුළුවන්. ඔයා දැන් LinkedIn එක හොඳ platform එකක්. ඊට අමතරව ඔයාලට පුළුවන් YouTube vlogging වගේ පැත්තකට වැඩ කරන්න. ඔයා ඉතින් ඔයාගේ මූණ පෙන්වන්න එහෙම කතා කරන්න ලැජ්ජ කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඉතින් ඔයාට blogging කරන්න පුළුවන්. faceless vlogging කරන්න පුළුවන්. ඉතින් මේ වගේ options ගොඩක් තියෙනවා. research articles ලියන එක මේ වගේ දේවල් ගොඩක් කරලා ඔයාගේ presence එක පෙන්වන්න. ඊට අමතරව ඔයාට recognition එකක් හදාගන්න. ඔයා ගැන අනිත් අයව දැනුවත් කරන්න පටන් ගන්න. මේක හොඳ විදිහක් ඔයාගේ ප්‍රසන්ස් එක අනිත් අයට පෙන්වන්න පුළුවන්. ඊට අමතරව මේක මතක තියාගන්න මේක එක විදිහක bragging එකක් කියලා හිතනවා නෑ. ඒක එහෙම නෙමෙයි. මේක bragging එකක් නෙමෙයි. මේ ඇත්තටම owning your impact. එහෙම නැත්නම් ඔයා කරන දේ ඔයාට accountability එකක් ගන්න. ඔයාගේ talent එක, ඔයාගේ smartness එක ගැන අනිත් අයට පෙන්වන එක ගැන ඔයාට accountability එකක් ගන්න එක ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් අපි හැම වෙලෙම කියනවානේ work smart කියලා ඉවරලා.
ඉතින් work smart නම් ඔයාගේ presence එක ගැන වැඩ කරන එකත් ඔයා smart කරගන්න දැනගන්න ඕනේ. ඊට අමතරව ඔයා මතක තියාගන්න ඕනේ ඔයා speak up කරන ඔයා වෙනුවෙන් සහ influence එකක් create කරන්න. ඉතින් influence එකක් create කරන හොඳම විදිහ තමයි followers set එකක් හදාගන්න එක. ඉතින් මේ followers ලා presence වෙන්න පුළුවන්, online වෙන්න පුළුවන්, physical location එකේ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයත් එක්ක වැඩ කරන team එකට ඔයා support කරලා ඒගොල්ලන්ට ඔයාගේ existence එකේ වැදගත්කම් පෙන්වන්නේ ගොඩක් වැදගත්. ඉතින් සහ වාට හොඳට මිනිස්සුන්ව බැලන්ස් කරන්න පුළුවන් කියන එක පෙන්වන්නේ ගොඩක් වැදගත්. ඉතින් මේ වගේ කරුණුත් එක්ක මට හොඳටම විශ්වාසයි ඔයා ස්මාර්ට් කෙනෙක් නම් ඔයා career එකේ stagnate වෙලා ඉන්නවා නම් ඒව overcome කරන්න පුළුවන් වෙයි. ඉතින් මීට අමතරව තවත් මේ වගේ career and leadership tips ගැන දැනගන්න ඕන නම් අපිත් එක්ක දිගටම join වෙලා ඉන්න. බොහොම ස්තුතියි.